Hi guys, ඔයාලා මේ සෙට් වෙලා ඉන්නේ ඊමනි ස්පේස් channel එකකින් ගේන තවත් අලුත් brand new video එකකට. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා මේ වීඩියෝ එකේ මුල් කොටස මම withdraw කරලා proof එකක් ඔයාලට පෙන්නනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එක ඔයා බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකේ අන්තිමට end screen එකේ ඔයාලට මේ වීඩියෝ එක මම suggest වෙන්න දාන්නම්. ඉතින් නැත්නම් ඔයාලට පුළුවන් මේ channel එකේ logo එක click කරාට පස්සේ ඊමනි ස්පේස් channel එකට ගිහිල්ලා දෙවෙනි වීඩියෝ එකට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ මම කිව්වා මේකේ proof පෙන්නනවා කියලා. ඉතින් මම දැනට $4ක් කරන් තියෙනවා ඒ app එකකින්. ඉතින් තව මල් නම් coin 8000 ගාණක් තියෙනවා. ඉතින් තව coin 800ක් විතර හම්බුනහම 9700ක් ඕන එක ඩොලර් එකක් හොයාගන්න. ඉතින් තව පොඩි ගානේ මට තව ඩොලර් එකක් withdraw කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් coin තියෙනවා මං ගාව දැනටමත්. ඉතින් මම දැනට ඩොලර් 4ක් withdraw කරලා තියෙන්නේ. ඉතින් මං Ethereum වලට තමයි ගත්තේ ඩොලර් 4ම. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Binance එකේ email එකට Binance එකෙන් මට message ඇවිල්ලා තියෙනවා. මම මේක transfer කරගත්තා කියලා සාර්ථකව. ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ. දැන්ම වීඩියෝ එකට like එකක් දාලා set වෙන්න. ඉතින් එහෙනම් යමු දෙගෙන ආපු වීඩියෝ එකට. Simply clever. ඉතින් අද රිවිව් කරන්න යන ඇප් එක ගැන කතා කරොත් මේකෙන් ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාගේ data හරහා තමයි මේක ඔයාලට earn කරගන්න පුළුවන්. ඉතින් මේක data share කරලා earn කරන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එකක් තමයි මම අද රිවිව් කරන්න යන්නේ. මේ වෙබ්සයිට් එක ඔයාලා දන්නවා ඇති සමහර විට. ඉතින් මේකේ Trustpilot එකේ 4.6 rating තියෙනවා. ඉතින් ඔයාලට මේ රිවිව් එක බලා ගන්න පුළුවන් මේ මම අද රිවිව් කරන්න යන site එක ගැන. ඉතින් ඔයාලට මේ site එකට යන register link එක මම description එකේ දාලා තියෙනවා. මේ link එක හරහා ආවොත් විතරක් ඔයාලට ඩොලර් 3ක් ලැබෙනවා. ඉතින් welcome bonus එකක් විදිහට ඔයාලට ඩොලර් 3ක් ලැබෙනවා. ඉතින් මේ referral link එක තමයි ඉතින් කාට වෙන referral link එකක් ආගේ හරි තියෙනවා නම් ඒකෙන් ආවත් ඔයාලට ඩොලර් 3ක් ගන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් Google එකේ honey gain කියලා ඔයා මේක search කරලා ආවොත් එතකොට ඔයාට ඩොලර් 3ක් හම්බෙන්නේ නැහැ. ඔයාට මගේ link එක කරා ආවොත් ඒ කියන්නේ කාගේ referral එකකින් ආවොත් විතර ඔයාලට ඩොලර් 3ක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තල්ලුවක් මේකේ ඩොලර් 20ක් සෙට් වුණාට පස්සේ තමයි payout එක ගන්න පුළුවන්. ඉතින් මේකේ link එක හරහා ආවොත් ඔයාලා නිකම්ම ඩොලර් 3ක් තියෙනවා. ඉතින් මෙතන sign in option වලට ආවොත් ඔයා මේක හොඳට අහගන්න මුලින්ම මේකේ ඔයා මුලින් වෙබ්සයිට් එකට තමයි යන්නේ. වෙබ්සයිට් එකකින් ඔයාට පුළුවන් PC වලින් කරනවා නම් ඔයා මුලින් වෙබ්සයිට් එකට යන ෆෝන් එකකින් කරනවත් ඒ වෙබ්සයිට් එකට තමයි යන්නේ. ඊට පස්සේ තමයි after app එක ඔයා download කරගන්න ඕන. ඉතින් මම ඒ step by step කියලා දෙන්නම් ෆෝන් එකකින් සහ PC එකකින් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම මෙතන email address එකක් password එකක් දීලා මේකට යන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් Google එක දීලා ඔයාගේ අර මතක කියන්නේ Google account ගොඩක් තියෙනවා නම් ඒකින් ඔයා අර app එකටත් දෙන්න හිතන් ඉන්න Gmail එක සහ මේ website එකට දෙන්න හිතන් ඉන්න Gmail එක Gmail එකක් කොහොම හරි set කරගන්න. ඉතින් ගොඩක් තියෙන එකක් තියෙනවා. ඉතින් ඒ Gmail එක select කරගන්න ඔයා. ඉතින් ඒක select කරගත්තට පස්සේ ඔයාම නිකන් අර ඩොලර් 3 refer code applied කියලා අර උඩින් කොළ පාට එකක් වැටෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයගේ ඩොලර් 3 මෙතන accept වුණා කියලා කියන්නේ. මම මෙතන continue with Google දෙනවා. නැත්නම් ඔයාලට පුළුවන් email එකයි password එකයි ගහලා මේකට යන්න. ඊට පස්සේ මම මේකේ ඉතුරු step ටික ඔයාලට බලා ගන්න බැරි වෙන්නේ නැති. ඉතින් ඒක මහ ලොකු දෙයක් නෑ. අර normal website එකට register වෙන විදිහට වෙන්න තියෙන්නේ Google එක දීලා continue දෙන්න තියෙන්නේ එච්චරයි. ඊට පස්සේ මෙතන එනවා honey gain app එක download කරගන්න කියලා. ඉතින් මම මෙතන PC එකකින් කරන හින්දා තමයි මට මේ විදිහට Windows විදිහට එන්නේ. ඉතින් ඔයා phone එකෙන් කරනවා නම් phone එකේ ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ honey gain කියන app එක ඔයා download කරගන්න phone එකෙන් කරනවා නම්. ඉතින් මම phone එකෙන් කරන විදිහත් පෙන්නනවා. මුලින්ම PC එකෙන් කරන විදිහ ඔයා බලලා ඉන්න. මොකද phone එකෙන් සහ PC එකෙන් කරන්න දෙවිදිහකට තමයි යන්නේ. ඉතින් මේ දෙවිදිහම ඔයා අනිවාර්යෙන් මේක බලන්න. ඉතින් මහ ලොකු වෙලාවක් නැහැ නේ වීඩියෝ එක. ඉතින් පොඩ්ඩක් ඔයා ඒක බලන්න. desktop එකෙන් සහ phone එකෙන් යන්නේ දෙවිදිහකට. ඒ දෙවිදිහම අනිවාර්යෙන් බලන්න ඕන. ඊට පස්සේ මම මෙතන account එකක් දෙන්න තියෙනවා. අර මේ app එක දැන් PC එකේ මම ගිහිල්ලා දැන් මෙතන app එක දාගන්න කිව්වනේ. ඊට පස්සෙත් ඔයා ආයි අනිවාර්යෙන් Gmail එකක් දීලා අර app එකටත් login වෙන්න ඕන. එතකොට login වෙනකොට ඔයා අර website එකේ දුන්න Gmail එකම තමයි app එකටත් දෙන්න ඕන අනිවාර්යෙන්. මතක් කරලා දෙන්න ඕන අනිවාර්යෙන්. අර website එකට දුන්න Gmail එකමයි. ඉතින් මම ඒක දෙනවා මේ විදිහට. දීලා මෙතන continue දෙනවා. දුන්නාට පස්සේ received verification code කියලා දෙනවා. ඉතින් ඒක දැම්ම යන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ඔයාගේ Gmail එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක මම පස්සේ කතා කරන්නම්. ඊට පස්සේ ඔයාට මෙතන ඩොලර් 3ක් මෙතන එකතු වෙලා තිනවා ඩොලර් 20ක්. ඔයාට මේ විදිහට තමයි dashboard එක PC එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන යට දෙනවා claim reward කියලා. ඉතින් ඒක claim කරගන්නවා මම okay දෙනවා. ඊට පස්සේ claim කරගෙන claim කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් honey gain කියලා උඩ දිනවා. අන්න ඒකේ tick එකක් තියෙනවා. අන්න ඒ tick එක ඔයා enable කරගන්න ඕන. එතකොට ඔයා මේකට
ලොග් වෙන්න ඕනේ නැහැ. ඔටෝම ඔයාගේ ෆෝන් එක මේ ඇප් එකේ නැති වුණත් ඔයාලා නිකම්ම මේකේ data share වෙලා මේකෙන් earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේකේ රැඳිලා ඉන්න ඕනේ නැහැ. ඔයාලා ටික් එක enable කරගත්තොත් මේක ඔයා ෆෝන් එක use කරනකම් ඔයාලට මේකේ earning එක ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ data වියදම් වෙන වාරයක් පාසා ඔයාලට මේකේ coins එකතු වෙලා ඒකේ balance එක එකතු වෙනවා. ඉතින් ඔයාලට දැන් මම කියන්නම් GB එකකට මේකේ ඩොලර් කීයක් හම්බෙනවද කියලා. ඉතින් GB එකකට 0.10යි ඩොලර් එකත් අතර GB එකකට මේකේ ගෙවනවා. ඉතින් නිශ්චිත ගණන් නැහැ. 0.10ත් ඩොලර් එකත් අතර තමයි මේකේ GB එකකට ගෙවන්නේ. ඉතින් GB 5ක් ගත්තොත් ඩොලර් 2-3ක් එකතු වෙන්න පුළුවන්. මේකේ GB 5ක් ගියොත් ඩොලර් 2ක්වත් අඩුම අනිවාර්යෙන් එකතු වෙන GB 5කට. ඉතින් මම මෙන්න මේක ටික් එක enable කරගන්නවා. ටික් එක enable කරගත්තට පස්සේ create an account on jump task කියලා තියෙනවා. කියන වෙන site එකක්. අන්නේ site එකේ jump task කියන එක click කරගන්න PC එකකින් කරනවා නම් phone එකේ කරනවත් එහෙමයි පොඩි step ටික වෙනස් වෙනවා. jump task කියන එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට jump task එකට එතන register වුණාට පස්සේ ඔයාගේ උඩ තියෙනවා logo එක. ඔයා register වුණ නමේ logo එකක් තියෙනවා. ඒ logo එක click කරාට පස්සේ ඔයාට එතන ඔයාගේ ID එක copy කරගන්න කියලා තියෙනවා. අන්නේ copy කරලා මෙතෙන්ට දෙන්න. දුන්නාට පස්සේ ඔයාට කෝඩ් එකක් ඇවිල්ලා දිනවා කොහොමද දැන් මේක රෙජිස්ටර් වෙනකොටම Gmail එකට අන්න ඒක ඔයාට පුළුවන් දැන් මෙතෙන්ට දෙන්න. ඒකයි මම කිව්වේ දැන් මේක කතා කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම කියලා දෙන්නම් කියලා ඒක කොතැනට දාන්න ඕන කියලා. අන්නේ කෝඩ් එක දැන් මෙතෙන්ට දෙන්න. ඉතින් මේ කරන විදිය මට පෙන්වන්න බැරි වුණේ මොකද දන්නවද මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එක එළව තිබුණේ නැහැ. jump task එකේ මේ ID copy කරන තැන අන්නේ ටිකට ඒකින් තමයි මට පෙන්න්නේ නැත්te මේ ටික. ඔයාලට මම දැන් මම කිව්ව විදිහට ඔයාලා කරොත් ඒක මහලුක අමාරුවක් නැහැ. jump task එක රෙජිස්ටර් වුණා. ඔයාලා logo එක click කරාට පස්සේ ID එක copy කරගෙන එතෙන්ට දැම්ම. එච්චරයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මම එතන කෝඩ් එක දෙන්න Gmail එකට යනවා. Gmail එකට ගියාට පස්සේ ඔයාලට බලාගන්න මෙතන honey gain team කියලා මෙතන ඔයාලට message එකක් එනවා. අන්න ඒකේ මෙන්න මේ කෝඩ් එක මම අතෙන්ට type කරගන්නවා. type කරගත්ත පස්සේ මෙතන verify කියලා තියෙනවා. අන්න ඒක click කරගන්නවා මම. එතකොට අර tick එක enable වෙනවා. ඔයාලට බලාගන්න පුළුවන්. ඊට පස්සේ jump task එකේ යටතේ 110ක බෝනස් එකකුත් ඔයාලට හම්බ වෙනවා. jump task කියන්නේ earn කරන්න පුළුවන් site එකක් තමයි. ඒකේ මම දැන් පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒකේ වැඩ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒකෙනුත් earn කරන්න. මෙතන YouTube videos බලලා තමයි ඔයාලට මෙතන earn කරගන්න තියෙන්නේ. YouTube videos බලලා තමයි මෙතන earn කරගන්න තියෙන්නේ. මෙතන 0.02 මේ වගේ තියෙනවා බර ගන්නත් YouTube video බලලා. ඉතින් මම මේකේ review එකකුත් ඉස්සරහට ගේන්නම් jump task site එකේ. ඉතින් මේකේ මේ විදිහට තමයි ඔයාලට අර වීඩියෝස් බලලා ලොකු ටාස්ක් උත් තියෙනවා. ඒවත් කරලා ඔයාලට මේකේ jump task එකෙන් earn කරගන්න පුළුවන්. ඉතින් මේ honey gain jump task කියන්නේ එකම කම්පැනි එකකට run වෙන වෙබ්සයිට් දෙකක්. honey gain කියන එක විශේෂයෙන් ඒකෙන් කොහොමත් earn කරගන්න පුළුවන්. 2020 ඉඳන් තමයි මේ site තියෙන්නේ. මේ site එකේ interface එක මෙච්චරයි තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට withdraw එකක් ගන්න පුළුවන් වෙන්නේ PayPal එකට සහ ඔයාලට cryptocurrency විදිහට ගන්න පුළුවන් නැත්නම් jump token එක විදිහට ගන්න පුළුවන්. ඉතින් මේකේ PayPal එක ගන්න එක තමයි fast and easy එක. ඉතින් ඔයාලට ඩොලර් 20ක් PayPal එකට ගන්න පුළුවන්. 20ෙන් තමයි payout button එක ඔයාලට enable වෙන්නේ. ඉතින් BTC විදිහට ගන්නකො Bitcoin විදිහට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට Binance එක හරහා තමයි එතකොට Bitcoin ගන්නවා නම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් jump token එකටත් ගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ PayPal Bitcoin නම් මේ දෙක ගන්න කියලා. ඔයාලට payout කියන එක යටතේ ඩොලර් 20ක් complete වුණාට පස්සේ තමයි මේක payout එකක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි යමු කොහොමද මේක phone එකෙන් කරගන්නේ කියලා. ඉතින් මෙතන pot එකක් තියෙනවා honey pot එකක්. අන්නේ pot එක daily ඔයාලට update වෙනවා. daily ඔයා මේක login වෙනකොට මේ pot එක click කරන්න. එතකොට ඔයාලට point ගාණක් එකතු වෙනවා. ඉතින් මේ point වලිනුත් ඔයාලට ඩොලර් තමයි earn වෙන්නේ. ඉතින් මෙතන මම logo එක click කරාට පස්සේ මෙතන one device active කියලා තියෙනවා. ඉතින් active වෙලා තියෙන දැන් මම use කරන data ප්‍රමාණයට මෙතන මට earning එකක් හම්බ වෙනවා. ඉතින් දැන් යන් honey gain කියන app එකට කොහොමද phone එකෙන් log වෙන්නේ කියලා බලන්න. ඉතින් phone එකෙන් යනකොට මෙන්න මේ වගේ පොඩි step ටිකක් තියෙනවා. ඉතින් අර විදිහම මුලින්ම එනවා. ආවට පස්සේ continue දෙන්න තියෙනවා. දැන් ඔයා phone එකෙන් කරන කෙනින් දැන් ඔයා මේ website එකට තමයි මුලින් ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන Google එකෙන් දීලා තමයි මම ආයි යන්නේ. ඉතින් Google එකෙන් මම දෙනවා. Google එක click කරාට පස්සේ මම referral link එකකින් තමයි ආයි ආවේ. ඩොලර් 3ක් විතර ආයි මට එකතු වුණා. එතකොට මම මෙතන Gmail එකක් දෙනවා. දැන් මං ගාව තියෙන Gmail එකක් දෙනවා. දුන්නාට පස්සේ download for Android කියලා තියෙනවා honey gain app එක. ඉතින් මම ඒක click කරගන්නවා. APK එකක් තමයි download දෙන්නේ. ඉතින් මම download anyway දීලා මේක download කරගන්නවා. download වුණාට පස්සේ මෙතන setting යටතේ Chrome එක allow කරගන්න තියෙනවා. ඉතින් මම ඒ allow කරගන්න tick එකක් දෙනවා. දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට install කියලා එනවා honey gain app එක. ඉතින් මම ඒක install කරගන්නවා. open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයි ඔයාලට log වෙන්න කියලා එනවා. මෙතන agree and terms දීලා ඔයාලට log වෙන්න කියලා ආයි එනවා. ඊට පස්සේ අර introduction එක තියෙනවා ඒක skip කරලා දාන්න. ඊට පස්සේ මෙතන continue with Google ආයි දෙනවා. මොකද app එකට ආයි එනකොට ආයි continue with Google දෙන්න ඕනේ. මොකද අර website එකෙන් තමයි අපි app එකට එන්නේ. ඉතින් ඒක
පටලවා ගන්න එපා. එකම Gmail එක තමයි මොකකින් කරත්. දැන් මේ ආයිම ෆෝන් එකට ලොග් වුණේ. ඔයාලට ෆෝන් එකෙන් කරන විදිය පෙන්නන්න. අර කලින් කතා කරේ PC එකකින් කරන්න කොහොමද කියලා තමයි මම අර කලින් කතා කරේ. ඉතින් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් විශේෂ ස්ටෙප් එකක් තියෙනවා. ඔයා මෙතන Gmail එක ආයි සිලෙක්ට් කරගන්නකොට අර වෙබ්සයිට් එකට දුන්න Gmail එකමයි මේ ඇප් එකටත් දෙන්න ඕන අනිවාර්යෙන් මතක් කරලම. ඉතින් ඒකම දෙන්න. දුන්නාට පස්සේ ඔයාට මෙන්න මෙතන එනවා no yes කියලා තියෙනවා. ඉතින් මෙතන yes කියන එක තමයි දෙන්න ඕන. මොකද දන්නවද yes කියන එක දුන්නොත් ඔයාගේ Wi-Fi මොබයිල් data දෙකම ඔයාට allow කරගන්න පුළුවන්. no කියන එක දුන්නොත් ඔයාගේ Wi-Fi විතරයි. කියන්නේ මොබයිල් data නැතුව Wi-Fi විතරයි මේකේ allow වෙන්නේ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන් yes කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන battery optimization එක යටතේ allow දෙනවාම allow දුන්නාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට app එක reload වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට අර ටිච් එක enable කරගන්න ආයෙ හරි jump task එකට ෆෝන් එකෙන් කරන නිසා ආයෙ jump task එක ගිහිල්ලා jump task website එකට ඔයාට join වෙන්න පුළුවන් එහෙමම. join වෙලා jump task එක ගනුත් ඔයා වීඩියෝ බලලා ඒ proof ඒක ස්ක්‍රීන්ෂොට් අරන් දාන්න ඕනේ වෙබ්සයිට් එකේදී. ඒ වෙබ්සයිට් එකේ තියෙන පොඩි පොඩි වැඩ කරලා earn කරන්න. ඉතින් ඒකේ රිවිව් එකක් ඕන නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙච්චරයි මේක කරන්න තියෙන්නේ. මේ honey game කියන එකේ ඔයාට මේක allow කරලා තිබ්බහම අරක ඔයාට නිකම්ම මේකේ log වෙන්න දෙයක් නැහැ. log වෙන්න ඕන අර play pot එක ඔයා claim කරගන්න තමයි log වෙන්න ඕන. නැත්නම් ඕනේ නැහැ. එතකොට ඔයාගේ GB 5ක් set වෙනවා ඩොලර් 2ක් 3ක් ඒ වගේ ගාණක් එකතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අර කැමති නම් පුළුවන් මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා වැඩ ටික කරගෙන යන්න. ඉතින් එච්චර ඔයාගේ data ටික නිකන් යවන්න ඕනේ නැහැ නේ. මේක කරලා බලන්න ඒකිනුත් earning එකක් ගන්න පුළුවන් හින්දා. ඉතින් එච්චරයි කතා කරන්න තියෙන මේ වීඩියෝ එකේදී. ඉතින් එහෙනම් තවත් අලුත් brand new video එකකින් set වෙමු. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. ආයි හෙටත් ඔයාලට වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් මේ channel එකකින්. ඉතින් එහෙනම් එච්චරයි අද කතා කරන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම goodbye.